ආයිබෝන් වල හැමෝටම ඉතින් හෙට දින බංගලාදේශ කණ්ඩායම සමගින් පැවතෙන ටෙස්ට් තරඟාවලියේ දෙවන එහෙමත් නැත්නම් ටෙස්ට් තරඟමාලාවේ අවසන් තරඟය ඇරඹීමට නියමිතයි. ටෙස්ට් තරඟාවලියේ ජය තහවුරු වෙන මෙම තරඟය අතිශය උණුසුම් මුහුණක් ගනු නොඅනුමානයි. මන්දියත් තරඟාවලියේ ජය තහවුරු කර ගැනීමට පවතින එකම තරඟය මෙම තරඟය වීම හේතුවෙන් ඉතින් හෙට දින ඇරඹෙන තරඟය වෙනුවෙන් අපි ඔයාලත් සමගින් තොරතුරු බෙදාගත්තා. එය නැරඹීම් නොකළ ඔයාලට ඒ තොරතුරු මේ වීඩියෝ හරහා දැනුවත් වෙන්න පුළුවන්. අවසන් ටෙස්ට් තරඟයේ නිමාව මෙම මාස 29 වන දින සිදුවීමත් සමග ජූලි මාස 2 වන දින පළමු දින තරඟයේ ඇරඹීමට නියමිතයි. දෙවන තරඟයේ ජූලි මාස 5 වන දින ඇරඹෙන අතර මෙම තරඟ දෙකම RPM ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟ දෙකක් ලෙසටයි පැවැත්වෙන්නේ. එසේම තෙවන හා අවසන් එක් දින තරඟයේද දිවා රාත්‍රී තරඟයක් ලෙසට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ජූලි මාස 8 වන දින ඇරඹීමට නියමිතයි. එක්දින තරඟමාලාව වෙනුවෙන් චරිත අසලංක ප්‍රමුඛ සංචිතය පිළිබඳව බොහෝ ක්‍රීඩා නාලිකා වගේම ප්‍රේක්ෂකයන් දැඩි අවධානයකින් තමයි මේ වෙද්දී පසු වෙන්නේ. කලකට පසු දසුන් ශානක ඒ වගේම බානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකින් එක්දින සංචිතය වෙනුවෙන් එක්වීම පිළිබඳව බොහෝ දෙනා වැඩි බලාපොරොත්තුවක් තබාගෙන සිටින්නේ. කෙසේ වෙතත් තවමත් එක් දින සංචිතය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වශයෙන් තොරතුරු නිවේදනය කළා නැහැ. නමුත් බංගලාදේශයේ සමග පැවැත්වෙන 2020 තරඟාවලිය වෙනුවෙන් දසුන් ශානක කුසල් ජනිත් පෙරේරා හා බානුක රාජපක්ෂ කරගන්නා බවට තේරීම් කමිටුවේ අදහස වී තිබෙනවා. ඒ අනුව අනිවාර්යයෙන්ම මෙම ප්‍රබලතම ක්‍රීඩකින් තිදෙනා බංගලාදේශයේ සමග ඇරඹෙන T20 තරඟමාලාව වෙනුවෙන් කණ්ඩායම සමග එක්වනු ඇති. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හා ප්‍රධාන පුහුණුකරු එම තෝරා ගැනීම පිළිබඳව තම ස්ථාවරය ප්‍රකාශ කරමින් කියා සිටියේ ඉහත ක්‍රීඩකින් තිදෙනා අතුරින් දසුන් ශානක 2020 තරඟාවලිය වෙනුවෙන් අනිවාර්යයෙන්ම එක් කර ගැනීම සිදු කරන බවයි. එසේම බානුක රාජපක්ෂ ඒ වගේම තමයි පාකිස්තානු සුපර් ලීගයේ දක්ෂතා අතරට පැමිණි කුසල් ජනිත් පෙරේරාද බොහෝ දුරට 2020 තරඟාවලිය වෙනුවෙන් සංචිතය සමග එක්වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. ඉතින් ටෙස්ට් තරඟාවලිය නිමවීමත් සමග ඇරඹෙන එක් දින හා 2020 තරඟාවලියට අදාළව යාවත් කාලීන වන නිවැරදි අලුත්ම තොරතුරු සමග නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම.